විඤ්ඤාචරණ සම්පන්නෝ තිස්සෝ විඤ්ඤා පකාසිතා අට්ඨ විඤ්ඤා පංචදස චරණන්තං නමාමහංති. තලවතුගොඩ ශ්‍රී ඥානාරාම විහාරාධිපති ඩුබායි රාජ්‍යයෙහි සංඝ මහානායක ත්‍රිපිටකාචාර්ය ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවෙහි කාරක සංඝ සභික නම කියන්නට අවසරයි පූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි නායක ස්වාමින් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනන්ත ගුණයන් අතර සුවිශේෂී වූ ගුණයක් තමයි විජ්ජාචරණ සම්පන්න භාවය. විජ්ජාචරණකේ සම්පන්නයි කියන එකේ පද තුනක් තියෙනවා. විජ්ජාචරණ සම්පන්න. විජ්ජා කියලා කියන්නේ විශිෂ්ට ඥානය කියන එකයි. සාමාන්‍ය ඥානය නෙවෙයි. සාමාන්‍ය නුවණින් දැකීමට අපහසු ගැඹුරු ධර්මතා දැකීමට සමර්ථ නොවන, කෙලෙස් ප්‍රහාණයට සමර්ථ නොවන. සාමාන්‍යයෙන් හැම ඥානයකින්ම මෝහය යම් යම් මට්ටමට දුර වෙනවා. නමුත් තදංග ගැඹුරින් විස්කම්බන වශයෙන්, කෙලෙස් තුනී කිරීම වශයෙන්, යටපත් කිරීම වශයෙන්, ප්‍රහාණය කිරීම වශයෙන් දුරු කිරීමට සමර්ථ නොවන. සමහර තැනක ඒක 3ක් ලෙස දක්වලා තියෙනවා, සමහර තැනක 8ක් ලෙස දක්වලා තියෙනවා. චරණ කියලා කියන්නේ අමෘත, එහෙම නැත්නම් කිසි කලෙක මිය නොවන, නැති නොවන නිර්වාණ ධාතුව වෙත රැගෙන යන්නා වූ ධර්ම. චරති ඒතේ හීති චරණා චරණානි. යමක් කරන කොටගෙන සත්වයෝ අසංකත නිර්වාණ ධාතුවට යයිද ඒ ධර්මයන්ට චරණ කියලා කියනවා. චරති කියන ක්‍රියාපදයෙන් ඔක හැදිලා තියෙන්නේ. නිවනට උපකාරක දේවල්. ඒවා තමයි සීල, සමාධි, ප්‍රඥා කියලා කියන්නේ. විද්‍යාව ඇතුළේ ප්‍රඥාව සංග්‍රහ වෙනවා. නමුත් විද්‍යාවන් වෙනම දක්වලා තියෙන විශිෂ්ට ඥානය නිසා. චරණ කියලා කියන්නේ ගුණධර්ම කියන එකයි කෙටියෙන් කිව්වොත්. සීලය, සමාධිය, ප්‍රඥාව විද්‍යාවලට නොවැටෙන සියල්ල මේකට අතුලත් කරන්නට පුළුවන්. ඕන විද්‍යාව ටිකත් අතුලත් කරලා ගන්නට පුළුවන්. සාමාන්‍ය ව්‍යවහාරයෙන් ගුණය සහ නුවණ. නුවණ කියන්නේ විද්‍යාව, ගුණය කියන්නේ චරණ ධර්ම. මේ දෙකෙන්ම තමයි නිවනට පත්වන්නේ. සාමාන්‍යයෙන් චරණයන් කරන කොටගෙන නිවනට යනක ශික්ෂාත්‍රය මේකේ සංග්‍රහ වෙනවා කියලා ටීකාවල දක්වලා තියෙනවා. සම්පන්න කියලා කියන්නේ පරිපූර්ණයි කියන එක. එයින් යුක්තයි කියන එක. සම්පන්න කියන එකේ ගැඹුරු අර්ථය තමයි අවිකලයි. අවිකල කියලා කියන්නේ අඩුපාඩුවක් නැහැ. පරිපූර්ණයි. විකලත්වයක් නැහැ. අඩුවක් නැහැ. සත්‍ය දැන ගැනීමට ඇති විද්‍යාවන්ගේ අඩුවක් නැහැ. දැන් සමහර පුද්ගලයන්ට සමහර විද්‍යා තියෙන්නට පුළුවන්, විද්‍යා පරිපූර්ණ නැහැ. ඒවල සීමා තියෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේට මේ විද්‍යාවන්ගේ සීමාව කෙලවර දක්වාම ගිහිල්ලා තියෙනවා. පරිපූර්ණයි. චරණ ධර්මයන් පරිපූර්ණයි. එනිසා විද්‍යාවන් සහ චරණ ධර්මයන් පරිපූර්ණ වූ සත්වයාට කියනවා විජ්ජා චරණ සම්පන්න කියලා. දැන් අපි වුණත් සාමාන්‍ය ව්‍යවහාරයේ දෙන ගුණය තියෙනවා, නුවණ තියෙනවානේ. සාමාන්‍යයෙන් මිනිස්සු වර්ග 4ක් ඉන්නවා. මට වැඩිහිටි ස්වාමින් වහන්සේ නමක් එක අවස්ථාවක දීපු අවවාදයක්, මම ගොඩාක් මහාන වෙච්ච අලුත. භික්ෂු ශාසනය වෙන්නට පුළුවන්, ගිහි ගෙදර වෙන්නට පුළුවන්, මිනිස්සු වර්ග 4ක් ඉන්නවා. ගුණවත් අය සහ නැනවත් බව කියන එක උඩ.
සමහරුන්ට තියෙනවා ගුණය හරිම හොඳයි. හරිම කරුණාවයි, හරිම මෛත්‍රී සහගතයි, සීලයට කැමති. නමුත් නුවණ අඩුයි. කරුණු කාරණා ගැඹුරින් හිතලා තේරුම් ගන්නට අමාරුයි. හැබැයි ගුණවත්, ඇසුරු කරන්න ලේසි. හැබැයි ගැඹුරු සංවාදයකට යන්න බෑ. කරුණක් කියලා තේරුම් කරන්න හරි අමාරුයි. සමහරු ඉන්නවා මට නාස්නතුන් සමහරු ඉන්නවා නුවණ තියනවා ගුණය අඩුයි. ඒක හොඳට තර්ක කරන්න පුළුවන්, විතර්ක කරන්න පුළුවන්. හැබැයි මානය අධිකයි. ගුණේ කිව්වම මානය අඩු වෙන්නත් ඕනේ. මානය අධිකයි. දරදඬුයි. අදහස් වෙනස් කරගන්නේ. අපි හොඳ අදහස් වෙනස් කරගන්න ඕනේ. දෘಢ ඉලක්කයකට යන්නට ඕනේ නිවැරදි දේ සඳහා. නමුත් සමහර අය වැරදි බව දැන දැනත් දෘಢව ඉන්නවා. ඒතර ඒක ගුණේ අඩුවක් තියෙනවා. සමහරලාට තමන්ගේ නුවණ යොදාගෙන නුවණ කැරකෙනවා අකුසල පැත්තට. ඊට පස්සේ වැරදි වැඩ කරනවා. කපටිකම් කරනවා. ඒතර අපි කියනවා නුවණ තියෙනවා, ඥානෙ තියෙනවා මෙයාට. උපතින් පිහිට ඥානෙ තියෙනවා. හැබැයි ගුණවත්කම් අඩුයි. ඒ කෙනා එක්ක පුළුවන් සංවාදයක් කියන්න, කතාවක් කියන්න. හැබැයි ටිකක් ළඟින් ඇසුරු කරන්න අපහසුයි. කේන්ති ගන්නවා, මානෙ තියෙනවා. අපිට තේරෙනවා ධර්ම කරුණක් එහෙම නැත්නම් යම් කිසි විද්‍යාත්මක කරුණක් කතා කරන්න පුළුවන්. තරක තේරුම් ගන්න පුළුවන්. හැබැයි දීර්ඝ කාලෙ ඇසුරු කරන්න අමාරුයි. මොකද ගුණය අඩුයි. සමහරෝ කියු ඉන්නවා මේ දෙකම නැති අය. හරිනේ. ගන්නව දෙයක් නැහැ කියන්න පුළුවන්. ඒ හරි අමාරුයි. ඒ කට්ටියට කරුණු තේරෙන්නේ නැහැ. ගුණ ධර්මත් අඩුයි. හරි අමාරු. එහෙම ඉන්න පුළුවන් සත්‍යෝ. එහෙම ඉන්නවා. එහෙම ඉන්නවා. සමහර අය ඉන්නවා මේ දෙකම තියෙනවා. ඥානයත් හරිම තියුණුයි. කරුණු කාරණා තේරෙනවා. හිතන්න පුළුවන්. ගුණවත්කමක් තියෙනවා. ප්‍රියශීලී, නිහතමානී. බුදුරජාණන් වහන්සේගේ විද්‍යාචරණ සම්පන්න ගුණයෙන් කියවෙන්නේ මේ ගුණ නුවණ කියන දෙක පරිපූර්ණයි කියන එක. මනුෂ්‍යත්වයේ තියෙන පරිපූර්ණත්වය නිරූපණය වෙන වචනය තමයි විද්‍යාචරණ සම්පන්න භාවය. ඒ විද්‍යාචරණ සම්පන්න භාවය නිසා ශ්‍රාවකයන් තුලත් විශේෂ ගුණයක් ඇවිල්ලා තියෙනවා. ඒක අපි පස්සේ කතා කරමු. විද්‍යාචරණ සම්පන්න ගුණෙහි ගැබ්බෙලා තියෙන තව විශේෂ ගුණ දෙකක්. ප්‍රධාන ගුණ දෙකක්. විද්‍යාවන්හි සංග්‍රහ වෙනවා ඥානය. චරණ ධර්මයන්හි සංග්‍රහ වෙනවා කරුණාව. සාමාන්‍යයෙන් අපේ ග්‍රන්ථවල දක්වලා තියෙනවා අපේ ඔය රේරුකාණේ නායක හාමුදුරන්ගේ පොතේ පාරමිතා ප්‍රකරණය කියවලා තියෙන සමහරුනේ. ඒකේ දක්වලා තියෙනවා සියලු ගුණයන්ගේ භූමිය දානය කියලා. ඒක හරි. දානය කොච්චර අතහරින්නද පුළුවන් කියන එක මත තමයි කොච්චර සිල් රකින්නද පුළුවන් කියලා තීරණය වෙන්නේ. සිල් රකින්නකොට සමහර පාඩු විඳින්න එපයිනේ. සිල් රකින්නකොට පාඩු විඳින්න වෙනවා. ඇත්තටම ඒක සීලයක් වෙන්නේ නැහැ. අතහැරීම් තියෙනවා. ඒතර ඒ පාඩුවේ බලය එන්න වැඩි නම් අපි සීලය අතහැරලා පාඩුව වකලා කරනවා. දන් දීමෙන් හුරු කරන අතහරින්න. ඒතර දන් දීම වැඩි නම්, දන් දීම ප්‍රබල නම් සීලේ බලවත් වෙනවා. හොඳ උපමාවක් දීලා තියෙනවානේ. 3 දෙනෙක් ඉන්නවා මිනිස්සු. 3 දෙනාම සිල් රකින්නවා, 3 දෙනාම දන් දෙනවා. හැබැයි එක්කෙනෙකුගේ දානමය හැකියාව රුපියල් අපි හිතමු අද කාලේ ප්‍රායෝගික 10000යි. 10000ට වඩා අතරින් අමාරුයි එකපාර. තව කෙනෙක්ගේ දානමය හැකියාව රුපියල් ලක්ෂය. තව කෙනෙක්ගේ ලක්ෂ 10යි. يعني සල්ලි තියෙන්න ඕනේද? එතකොට ඔන්න හැකියාවන් 3යි. මේ 3 දෙනාම සිල් රකින්නවා. සිල් රකින්නකොට හැමතිස්සෙම කරදර වෙන්නේ නැහැ. ඔන්න කරදර වෙන අවස්ථා එනවා. ඔන්න පාඩුවක් විඳින්න වෙනවා. සීලේ රැක්කොත් පාඩුව 500යි. මොකද වෙන්නේ? 3 දෙනාම ප්‍රශ්න නැහැ. 500ත් ඇහැලා දානවා අපි. මට වැඩ එහෙම ඉතින් රුපියලට දෙකට ශික්ෂාපද කඩන්නේ නැහැ නේ අපිනේ. ඒකනේ දැන් උදාහරණයකට තමන්ගේ මතයට විරුද්ධව ඡන්දයක් වුණත් දෙන්නත් ඉතින් දෙන්න ඕනේ අල්ලසේ ප්‍රමාණයක් තියෙනවනේ නිකන්නේ. ඒක ලක්ෂයට දෙක නෙවෙයි කෝටි ගණන් වලට නේ දෙන්නේ. ඒතර ඒ කියන්නේ එයා ඒක පාවා ඒක තමන්ගේ එතික් එක කඩන සීමාවක් වෙනවා. නේද? ඒතර රුපියල් 500ට මම අතහරිනවා. අතහරින්නේ නැහැ සීලේ.
500 දෙනෙක්. හැබැයි 3 දෙනාම රකින්නවා ඒක. හැබැයි පාඩුව 5000ක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? පළවෙනි එක්කෙනාට ටිකක් අමාරුයි. එයාට තියෙන්නේ 1000ක් විතර අතහරින්න පුළුවන්. හිතන්න එපා මේක මේ සාමාන්‍ය එක. මේක ඇත්ත කතාවක් මේක. මේක තේරෙයි අපිත් සීමාව පේනවා එක වෙලාවක. රුපියල් 5000ක් වෙනකොට පළවෙනියා අතහර කඩනවා. සීලේ කඩලා 5000 ගන්නවා. ඒ කියන්නේ පාඩුව වලක්ව ගන්නවා. 10000ක් මුලින් පටන් ගන්නේ 10000 නේ. පටන් ගත්තේ 5000 වුණාවත් 5000ක් වුණොත් 3 දෙනාම රකින්නවා සීලේ. පාඩුව 50000ක් වෙච්ච දවසට මොකද වෙන්නේ? පළවෙනියා සීලේ කඩලා පාඩුව රැකලා ලක්ෂයයි 50000 ලක්ෂ 10 එක්කෙනා ගාණක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. හැබැයි පාඩුව ලක්ෂ 5ක් වෙනකොට මුල දෙන්නම සීලේ කඩා ගන්නවා. තුන්වෙනියා ප්‍රශ්නයක් නැහැ. හැබැයි පාඩුව ලක්ෂ 20 30 40 50 වෙනකොට මොකද වෙන්නේ? තුන් දෙනාම ශික්ෂාපදේ කඩා ගන්නවා. සමහර අයට ධනේ ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් අතහරින්න පුළුවන්. හැබැයි සීලය රකින්නකොට අංගපසංග නැති වෙනවා නම් මොකද වෙන්නේ? මේ ශාලාවෙත් කී දෙනෙක් රකීද සීලය? ලේසි නෑ. මම කියන්නේ ඒකට ඒක ලේසි නෑ. ඒ මට්ටමින් රකින්න අවශ්‍යත් නැහැ. ශ්‍රාවක බෝධිය පතන අය. දැකද සීමාව? දරුවට හානියක් වෙනවා. සීලෙද රකින්නේ දරුවද රකින්නවා. අහන්න සුදුසු නැති ප්‍රශ්නයක්. නමුත් ඒක තන සීමාව. දැන් මහා බෝධිසත්වයන්ගේ චර්යාවේ මොකද වෙන්නේ? ධනය අතහරින්න පුළුවන්, රාජ්‍ය අතහරින්නට පුළුවන්, අමුදරුව අතහරින්නට පුළුවන්, S2 අතහරින්නට පුළුවන්, අංගපසංග අතහරින්නට පුළුවන්. S2 අතහරනවා කියන ඕන අංගයක් අතහරින්න පුළුවන් කියන එක. S2 ගැන ඉතින් අමාරුයි. ජීවිතය අතහරින්නට පුළුවන්. ජීවිතේ පවා අතහරින්න පුළුවන් කෙනා ජීවිතේ නැති වුණත් සීලය රකින්නටත් ඉදිරිපත් වෙනවා බොහෝ දුරට. ඒ නිසා මතක තියාගන්න දානයේ කොතෙක් බලවත්ද සීලේ ඒ තක් බලවත්. සාමාන්‍ය කෙනෙකුත් සිල් රකින්න අපි වගේ. මහා බෝධිසත්වවරයෙකුත් රකින්න. දෙන්නම සාමාන්‍යයෙන් පංචශීලයේ රැකන් යනවා. දෙන්නට මොනවත් කරදරයක් මුළු ජීවිත කාලෙම කරදරයක් වුණේ නැහැ කියනවා. දෙන්නම සිල් රැකලා ඉවර කරා. හැබැයි බෝධිසත්වයන්ගේ සීලය රකින්න චිත්තය බලවත් වැඩි. ඒ මොකද උන්වහන්සේට අතහරින්න බැරි වෙලා හරි ප්‍රශ්නයක් ආවනම් උන්වහන්සේ සීලය රකින්නවා ප්‍රශ්නය ගණනූපක සලකන්නේ නැතුව. ඒ නිසා මතක තියාගන්න ප්‍රශ්නයකට මුහුණ දෙන්නම අවශ්‍ය නැහැ. ඔබගේ සීලේ වටිනාකම වැඩි වෙනවා. ඔබගේ දානමය හැකියාව දියුණු වෙන්න. පැහැදිලිද කතාව? ඒ නිසා ඔය රේරුකාණේ නායක හමුදුරේම කියලා තියෙනවා සීලයේ තියෙන මිනුම් දණ්ඩ දානයයි. ඒ නිසා කියලා තියෙනවා උන්වහන්සේලා සියලු ගුණයන්ගේ භූමිය දානයයි කියලා. ඒක ලස්සන කතාවක්. සියලු ගුණයන්ගේ භූමිය දානයයි. ඒ වගේම තව සියලු ගුණයන්ගේ මව්පියවරු දෙන්නෙක් වගේ ඉන්නවා. කවුද? උපේක්ෂාව සහ ශාන්තිය, ඉවසීම. උපේක්ෂාව සහ ඉවසීම. ඒකත් ඉතා වැදගත්. ඒ කියන්නේ කන්ති පරමන් තපෝ තිතික්ඛා උසස්ම සීල ඉවසීම කියලා කියවනේ. අය නිසා මේ සමහර ගුණ තියෙනවා අනිත් ගුණයන්ට පිහිට ආධාර වෙනවා. ඉවසනවා කියන එක අත්‍යවශ්‍ය ගුණයක් සීලය රකින්න. අතහරිනවා කියන එක අත්‍යවශ්‍ය ගුණයක්. මේ සියලු ගුණයන්ගේ ඊටාම ගැඹුරු ගුණයක් තියෙනවා. ඔක එකපාරක් මට මතකයි මම මහාන වෙච්ච අලුත නාවුවේනේ අරිදම්ම ලොකු ස්වාමීන් වහන්සේගෙන් අහුව ප්‍රශ්නයක්. ඒ ධර්ම සාකච්ඡාවක් කියලා සංඝයාට අවස්ථාව ලැබෙනවනේ අහන්න. ඉස්සර අපිට විනාඩි 30ක් විතර හම්බ වෙනවා හැමදාම. මහා ප්‍රකාශ ස්වාමීන් වහන්සේ මේ මෛත්‍රී පාරමිතාවක් තියෙනවා, දාන පාරමිතාවක් තියෙනවා. බුද්ධත්වයට තියෙන අත්‍යවශ්‍යම ගුණයක් නේද කරුණාව. ඇයි ස්වාමීන් වහන්සේ මේ කරුණාව කියලා පාරමිතාවක් නැත්තේ? නේ? දස පාරමිතාවල නැහැනේ. මොනවද දස පාරමිතා මතක නේද? මොනවද දානය, සීලය, නෛෂ්කර්මය නේද? ප්‍රඥා, වීරිය, සත්‍ය, ශාන්තිය, ඉවසීම, අදිෂ්ඨානය, මෛත්‍රී, උපේක්ෂාව. දානං සීලං ච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කන්ති සච්ච මදිඨානං මෙත්තුපෙක්ඛා ඉමේ දස. මේ කරුණාව කියලා එකක් නැහැ. අන්සහනන්සගෙන් ලියලා ඇහුවේ ප්‍රශ්නේ මට මතක හිටියා. ඉතින් සංඝයා ඉන්නේ හින්දා මේ සායනහස මේ
කරුණාව කියලා පාරමිතාවක් නැත්තේ ඇයි? මේක තියෙන්න ඕනේ. මේක අත්‍යවශ්‍යයි. ප්‍රඥාවක් තියෙනවනේ. අපි කියන්නේ මහා කාරුණික වූ, මහා ප්‍රඥ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන අපි කතා කරන්නේ. මම හිතන එක හොඳ ප්‍රශ්නයක් කියලා. ඇයි කරුණාව කියලා පාරමිතාවක් නැත්තේ? ඒතර උන්වහන්සේ දීපු උත්තරය තමයි ආයුෂ්මතුන් මේ සියලු පාරමිතාවන් පුරන්නේ කරුණා මත ඉඳලා. එනිසා ඒක අමුතුවෙන් ලොකුවට පාරමිතාවක් ලෙස දියුණු කරන්න නෙවෙයි, සියලු පාරමී දියුණු වන්නේ කරුණාව නිසා උන්වහන්සේගේ. ඒ තරම් බෝධි සම්භාර පූර්ණය කරන්නේ දුෂ්කර බෝධි සම්භාර පූර්ණය කරන්න බැහැ කරුණාවක් නැතිනම්. උන්වහන්සේටත් ඒක හිතට දැනෙන්න ඇති. උන්වහන්සේත් බෝධි සම්භාර පූර්ණ කෙනෙක් නේ. පොතේ ලියලා තිබ්බනේ එහෙමනේ. කියවන්න නැතිනේ සමහරුනේ. එතකොට ඒ කරුණාව මත තමයි අනිත් ඒවා පුරන්නේ බෝධිසත්වයෝ. ඒ නිසා මට පෞද්ගලිකව හිතෙන අදහසක් මේ කරුණාව යනු පුද්ගලයෙකුගේ ගුණේ තියෙන විශේෂ මිනුම් දණ්ඩක්. පොත්වල තියෙන දානය ගැන. දානය තමයි භූමිය. ඉවසීමයි උපේක්ෂාවයි කියන එක මව්පියෝ වගේ දක්වලා තියෙනවා. ඒකත් වැදගත්. මධ්‍යස්ථ බව තියෙන්නට ඕනේ, කම්පා නොවන බව තියෙන්නට ඕනේ, ඉවසන බව තියෙන්නට ඕනේ, අතහැරීම තියෙන්නට ඕනේ. දැන් කරුණාව ලොකුවටම අවශ්‍ය වෙන්නේ නැහැ ශ්‍රාවක බෝධියට, පසේ බෝධියටනේ. ඒක තමන්ගේ ගමනක් නේ. නමුත් උන්වහන්සේලා ලෝකෙහි විශිෂ්ටම සත්‍යය බවට පත්වන්නේ නැහැ. විශිෂ්ටම සත්‍යය බවට පත්වන්නේ අන් අයටත් උදව් කරන. නුවණෙන් පරිපූර්ණ වෙන්න උදව් කරන්නට ඕනේ. කැප වෙන්නට ඕනේ. ඒතර අපි දන්නවා තමන්ගේ කාටවත් කරදරයක් නැතුව තමන්ගේ වැඩේ කරගන්න කෙනාටත් අපි ලෝකේ ගරු කරනවා. එයා හොඳ සිල්වන්තයෙක්, ගුණවන්තයෙක් තමන්ගේ. හැබැයි තමන්ගේ වැඩත් කරගෙන අනුන්ටත් උදව් කරනවනම් මොකද වෙන්නේ? අපේ ප්‍රේස් එක වර්ණාව වැඩි වෙනවා. ඒ නිසා මේ කරුණාව කියලා කියන්නේ සත්වයෙකුගේ ගුණය වැඩි කරන, ඔහු සැබෑ ගුණවන්තයෙක් කරන, ලෝකයට ප්‍රයෝජනවත් කෙනෙක් කරන සැබෑ ගුණයක්. කරුණාව කියන ගුණය ඉතා වැදගත්. ඕක ඊට පස්සේ අපි ඉගෙන ගන්නකොට දැක්ක එකක් කියනවා මේ මොකේද? චර්යා පිටක අටුවාවේ දක්වලා තියෙනවා. බෝධිසත්වවරු තමන්ගේ බුද්ධත්ව ගමන මුලින්ම ආරම්භ කරනකොට ක්‍රම 4කට ආරම්භ වෙනවා. එකක් තමයි, එක දැනගෙන තියාගන්න. බුදුවරයෙක් ආශ්චර්යමත් දෙස 이르දි ප්‍රාතිහාර්ය පානකොට සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් අහෝ මේ ධර්ම ධාතුව, මේ ඥානය, සර්වන්දතා ඥානය ඉතා විශේෂයි. මේක අධිගමනය කරපු උත්තමයාට මේ තරම් හැකියාවක්, බලපුලුවන්කාරකමක් එනවා නේද? මමත් දවසක මේක අධිගමනය කළ යුතුයි. එතකොට එන්නේ සෙල්ෆ්, මමත් යන්න ඕනේ එතන. අර දකින්නේ මාත් ලෝකේ ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ඕනේ, මාත් ගායකයෙක් වෙන්න ඕනේ, මාත් ඇක්ට්‍රස් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම හිතනවා ළමයින්ට. ඒ වගේ අර උනා ඒ වගේම පහත් එකක් නන් නෙවෙයි. ඒ වගේ කියන්නේ නේද මටත් මේ தത്വෙට යන්න ඕනේ. ලෝකයට සේවය කරන උසස් පුද්ගලයෙක් වෙන්නට ඕනේ. කරුණාව නේ එතන මුල් වෙන්නේ. Taman එතනට යා යුතුයි. සමහර පුරුෂයන්ට ඇති වෙන හැඟීම බුදුවරයෙක්ගේ වර්ණාව වෙන අපිට වගේ. හරිනකොට හිතනවා මමත් දවසක ඒ தത്വෙට යා යුතුයි. තවත් සමහර කෙනෙක්ට බුදුවරයෙකුගේ තමන්ගේ ಗುಣ කියනවා. ඇයි කෙලස් අපි හැම අපේ ಗುಣ කියන්නේ ගත්තොත් එහෙම ඒක දැනෙනවනේ කතට. උන්වහන්සේ කියනවා නික්ලේශීව කියන්නේ. තථාගතයන්ගේ ಗುಣ කියලා කියනවා. නෙළුම්පතේ දියවිඳ වගේ. එතකොට හිතනවා මේ තරම් කොන්ෆිඩන්ස් ගතිය, මේ තරම් විශ්වාසයක්, මේ තරම් පිවිතුරු ගතියකින් තමන්ගේ ಗುಣ කියන එක මමත් මේ වගේ කෙනෙක් වෙන්න ඕන කියලා හිතනවා. මේ තුනම ඇත්තටම උන්වහන්සේගේ හැකියාව දකිනකොට, විශ්මය දකිනකොට තමනුත් එතනට යා යුතුයි කියන හැඟීම වෙනවා. හතරවෙනි පුරුෂයාට ඇතිවන්නේ බුදුවරුන්ගේ ප්‍රවේණිය ගැන හිතනවා. බුදුවරුන්ගේ ප්‍රවේණිය නොකඩවා යා යුතුයි. කෙනෙක් බුදු වෙනවා, විවරණ ලබා දෙනවා, තව අය අනුගමනය කරනවා. මේක දිගින් දිගට යා යුතුයි. උපසම්පදා පරම්පරාව රැක්කා වගේ බුද්ධ ප්‍රවේණිය රකින්නට ඕනේ. බුද්ධ ධර්මතාවයේ රකින්නට ඕනේ. බුදවරු පහන වෙන එක ලෝකේ නැති වුණොත් සසරෙන් එතර වෙන්න ක්‍රමයක් නැති වෙනවා. ඒ නිසා මම මේ බුද්ධ ප්‍රවේණිය රැකිය යුතුයි කියලා බුද්ධත්වයට යොමු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ හේතුන් හතරෙන් එකක් නිසා බුදු වෙන්න යොමු වෙන පුරුෂයා පසුව දියුණු කරනවා ඥානය, වීරිය කියන්නේ සසරට බිය නොවීම, බෝධිසත්ව චර්යාවට බිය නොවීම, පින
පින් කරනවා ලොකුවට උපනිශ්‍රේ සම්පත්තිය කරුණාව. කරුණාව ඊට පස්සේ දියුණු කරන්නට ඕනේ. මේවා දියුණු කරන් යනකොට තමයි නියත විවරණ ලැබෙන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ බුද්ධ භූමියට නියත වෙන්නට කලින් ඉඳලම කරුණාව දියුණු කරන් එන්නට ඕනේ. කරුණාව කියලා කියන්නේ ඒ ගුණයන්ගේ තියෙන විශේෂම අවස්ථාවක්. තමන් ගුණවත් වෙනවට අමතරව අන් අයත් ගුණවත් කරන්නට කැප වෙන බව. අනුන්ගේ තියෙන දුක දැකලා ඔවුන් මේකෙන් මුදවන්නට උත්සාහවත් වෙන බව. ඒ නිසා මේ ගුණධර්ම අතර තියෙන විශිෂ්ටම ගුණධර්මය තමයි ගුණධර්මයක් කියන්නෝ කමන්නේ. මම හිතනවා විශිෂ්ටම ගුණධර්මය තමයි කරුණාව. ඒ නිසා විසුද්ධි මාර්ගාදී ග්‍රන්ථවල දක්වලා තියෙනවා තථාගතයන් වහන්සේගේ විද්‍යා සම්පන්න භාවය. විද්‍යා චරණ සම්පන්නනේ. විද්‍යා සම්පන්නයි චරණ සම්පන්න. විද්‍යාවන්ගෙන් පරිපූර්ණයි චරණයන්ගෙන් පරිපූර්ණයි. සම්පන්නයි කියන්නේ පරිපූර්ණයි කියන එක. පිරීලා තියනවා කියන එක. අඩුවක් නැහැ කියන එක. විද්‍යා සම්පන්න භාවයෙන් උන්වහන්සේගේ සර්වඥත්වය පූර්ණය කර සිටි. සියල්ල දන්නා නුවණ. ඥානය පරිපූර්ණයි කියන එකේ කෙලවර ඔක්කොම දන්නවා කියන එකනේ. ඒකනේ වෙන්න ඕන. ඔක්කොම දන්නවා නම් ඉතින් එතනින් යට දැනගන්න දෙයක් නැහැ. ඥානය anu දැන ගැනීම නම් තේරුම් ගැනීම නම් සියල්ල දන්න නුවණ ආපු ගමන් එතන පරිපූර්ණයි. එහෙනම් විද්‍යා සම්පන්නයි කියන්නේ සර්වඥයි කියන එක. චරණයන්ගේ පරිපූර්ණත්වයෙන් විසුද්ධි මාර්ගයේ කියනවා මහා කරුණාව පෙන්වනවා කියලා. මහා කරුණාව යනු ගුණයන්ගේ තියෙන උසස්ම බව. ඒකයි මම කිව්වේ. ග්‍රන්ථයේ තියෙන එහෙමයි. විද්‍යාචරණ සම්පන්න ගුණයෙන් විද්‍යා සම්පන්න භාවය නිසා උන්වහන්සේගේ සර්වඥත්වය ප්‍රකට වෙනවා. චරණ සම්පන්න භාවයෙන් උන්වහන්සේගේ මහා කරුණාව නිකං කරුණාවක් නෙවෙයි අපේ වගේ නෙවෙයි මහා කරුණාව ප්‍රකට වෙනවා. එනිසා මේ බුදුරජාණන් වහන්සේගේ තියෙන විද්‍යාචරණ සම්පන්න ගුණයෙන් උන්වහන්සේ ගුණවත් නැනවත් වගේම තමන් වහන්සේ ඥානවන්තයි කරුණිකයි. ඥානයේ පරිපූර්ණයි කරුණාවේ පරිපූර්ණයි. ඒ කරුණාවේ පරිපූර්ණ භාවය ප්‍රකට වෙන භූමි දෙකක් තියෙනවා මත තියාගන්න. එකක් තමයි බුද්ධ කෘත්‍ය කිරීමේ භූමිය. භූමිය කියන්නේ ඒක තලයක් කියන අවස්ථාව. බුදු වෙලා තමන් වහන්සේට තිබුණා නිරෝධ සමාපත්තියෙන් අරිහත් ඵල සමාපත්තියෙන් දිගටම කාලය ගත කරන්න කිසිදු ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු එක්ක හැප්පෙන්න ඕනේ නැහැ. සංඝ සංස්ථාවක් පිහිටවන්න ඕනේ නැහැ. ශික්ෂාපද පනවන්න ඕනේ නැහැ. විනය පිටකේ එහෙම කියවම තේරෙයි යම් මේ කොච්චර ප්‍රශ්න ගැටලු දේවල් එනවා අරන් එනවා. අපි ආරණ්‍යයක් කරනකොට නේ අරහෙන් එකක් එනවා දායකයන්ගේ එහෙම ප්‍රශ්නයක් එනවා කැපකරුවන්ගෙන් එහෙම ප්‍රශ්න එන්න පුළුවන් භික්ෂුන් වහන්සේලාගේ ලෙඩ වෙනවා කියන්න පුළුවන්. විනය පිටකේ මොකද අර ආයෙන් එනවා බඩේ අමාරුව කියලා අර කියනවා වහලේ කඩම් වැටුණා කියනවා. ඔක්කොට උත්තර දෙන්න ඕනේ. අපි නම් කියන්නේ කවුරු හරි බල්ලා කරගන්න කියලා කියනවා නෑ එහෙම නේ උනාස් උත්තර දෙනවා. සිවුර උලකට ගහන් ගියා එදාන ගන්ටිය දාන්න කියලා කියනවා. සිවුරේ මේ හැම දෙයකටම උත්තර දෙනවා උනාස්. අරහෙන් කියනවා අන්න අරේ වැරද්දක් කරලා මේ මොකද්ද වැරදි වචනයක් කතා කරලා ගියන්ට ඒකට ශික්ෂාපදයක් පනවන ඒක කැඳවන්නට ඕන. විනය පිටකේම අධ්‍යයනය කරොත් පුළුවන් නම් අධ්‍යයනය කරන ස්වාමීන් වහන්සේලා එක්ක හිතා ගන්න බැරි වෙයි මෙච්චර වැඩ කොටසක්. හරිම ලේසි කැලේකට ගිහිල්ලා භාවනා කරගෙන කොහොමත් නිවන් දැකලා දැන් ඉතින් පිරිනවම් පාන මේක අවසන් කරන්න. මේ 45 වසක් මුළුල්ලේ කරපු බුද්ධ කෘත්‍යය. ඔක වෙනම පොතක් ලිව්වොත් හිතා ගන්න බැරි ඒ උනාසේ කෘත්‍යය. ඒ විතරක් නෙවෙයි. මේ හාමුදුරුවන්ගේ ප්‍රශ්න. අරේ රෝහිණී ගඟේ ගහ ගන්න යනකොට ඒ යුද්ධේ නවත්තන්නත් යනවා. තාත්තා අසනීපයි ගුවම සුද්ධෝදන ලාවට ගිහලා ඒත් බණ කියලා රහත් කරනවා. අම්මට දිව්‍ය ලෝකෙට කියලා බණ කියනවා. මහා ප්‍රජාපතිගේ ආදාහනෙට ඒකටත් යනවා. රාහුල කුමාරයාට වෙනම ගිහිල්ලා බණ කියනවා. දේවදත්තගේ ප්‍රශ්න එනකොට ඒකටත් පිළියම් දෙන්නට ඕන. මිනිස්සු ආරාධනා කරාම දානෙට වැඩම කරන්න ඕනේ. අන්න සමාල්ලාට අදාළ නැහනේ. කිසිම ප්‍රශ්න අඟුලිමාල අරේ අල්ලන්න යනවා. පොලිසිය දාලා රජුරු අල්ලන්න යනවා. ඊට කලින් ගිහිල්ලා එයා භික්ෂු මහාන කරවල රහත් කරවන චෝදනාවකුත් වෙනවා. හොරු මහාන කරා කියලා. ඒකට ශික්ෂාපදයකුත් පනවනවා අන්තිමට. හිතා ගන්න බැරි ඔය මූලිකත්වයේ ඔය පන්සල් ආරණ්‍ය කරන හාමුදුරුවෝ තමයි තේරෙන්නේ. හිතා ගන්න බැරි වැඩ කොටසක් මේක. නායකයෙක් වුණාම.
අර රජ්ජුරුවන්ට බණ කියන්නට ඕනේ. රජ්ජුරුවන්ගෙන් එනවා චෝදනාව. මොකද වෙන්නේ? හමුදාවේ නිලධාරීන් මහාන කරලා අන්න හමුදාවේ කට්ටිය නැහැ. කොහොම ප්‍රෙෂර් එකක් එන්නේ නැද්ද? හිතන්නකෝ. ඒ කාලේ සෝෂල් මීඩියා තිබ්බේ නැති හින්දා අඩු වෙන්නේ නැති අදට වඩා. ඊට වඩා අමාරුයි සෝෂල් මීඩියා තියෙනකොට හතර වටේම බලිනකොට ගන්නකොනේ. මොනේ අරෙන් එනවා. මොකද එන්නේ? අහනවා රජුරෝ. මොකද වෙලා තියෙන්නේ? මහාන කරවලා. මොකද්ද දඬුවම? පොතේ හැටියට රජුන්ගෙන් අවසර නැතුව සොල්දාදුව මහාන කළොත් මහාන කිරීමේ වාක්‍ය කියපු කෙනාගේ දිව ගලවන්න ඕනේ. උපාධ්‍යයන් වහන්සේගේ බෙල්ල කපන්න ඕනේ. දඬුවම් ලියලා තියෙන පොතේ. දැන් මේක අරන් එනවා දැන් අපේ හාමුදුරුවෝ මහාන කරලා. දැන් බිම්බිසාර රජුරෝ ඒ දඬුවම දෙන්න යන්නේ නැහැ. පොතේ තියෙනවා. දඬුවම් මෙහෙමයි. ස්වාමීනි දඬුවම් මෙහෙමයි කියනවා ඇමතිතුමා කියනවා. කොහෙද මහානලා තියෙන්නේ? බුද්ධ ශාසනේ. දැන් ගිලෝක දැනුම් දෙන බුදුහාමුදුරුවෝ මොනව කරන්නද? කියනවා රාජ්‍ය බටය මහාන කරන්න එපා මහානේ. ඒක ශික්ෂාපදේ හරි ආපු ප්‍රෙෂර් එක කොහොම වෙන්නේද? රජුරුවන්ගේ ප්‍රෙෂර් එක එන්නේ දැන්. සෝවන් වෙච්ච බව ඇත්ත බිම්බිසාර රජුරෝ. නමුත් දැන් පරිපාලනමේ ඉෂුව එකක් මේ ඇවිල්ලා තියෙන්නේ. උන්වහන්සේ කියන්නේ නෑ මේ කට්ටිය කරන වැඩ මම මේ සංඝයා ඒ කට්ටිය වැරදි කර එහෙම කියන්නේ ඒක අරගෙන පීඩනය ශාක්‍ය පුත්‍රයෝ වැරදි කළා ඒක පීඩනය අරගෙන තමන් ඒක සංස්ථාවක් ලෙස බාර නායකත්වයේ බාර අරගෙන ඊට පස්සේ සංඝයාට කියනවා විනය ශික්ෂාපද පනවන වැරදි කළා නම් දෝෂයකුත් තියෙනවා එච්චරයි සමහර ලාවට එකපාරක් වෙනවා මෙච්චර වැඩ තියෙද්දි මේ ඔක්කොම සංඝයාගේ වැඩ රැයට කවුද දෙන්නේ දෙවියෝ බ්‍රහ්මයෝ වෙනවා. ඒත් බණ කියන්න ඕනේ. අර ඒ සක්‍රියා ආයුෂය ගෙවිලා එනවා. ඒකටත් බණ කියලා මිනිස්සයවත් ගොඩ දාලා දෙනවා. බක බ්‍රහ්මයාට අර ඒ දෘෂ්ටියක් ඇවිල්ලා ඒකට යන්න ඕනේ. පිටසක් වලටත් යනවා කියලා දිනවනේ ග්‍රන්ථේ. ඇයි ඒ සත්වයන්ට මේ මගුල් සක් වලට එන්න ගිහිල්ලා මොකද බුදු වෙලා නේ බුදු වෙන්නේ රජ්ජුරුවන්ගේ වෙස්ෙන් ගිහිල්ලා බණක් කියනවා සරල බණක් කියනවා ඊට පස්සේ රජ්ජුරුවෝ වෙලා බණ කියද්දී අර කට්ටිය හිතනවා නෑ මේ රජ්ජුරුවෝ නෙවෙයි ඒ කාපුවේ කෙනා නම් වෙන එකක් මේ කිව්වේ අපේ රජා වගේ නෙවෙයි අනිවාර්යෙන් කවුරුරි දෙවියෙක් තමයි අපි පින් එයා කියපු දේවල් කරමු එයා ඉන්න ලෝකෙ උපදින්න එතකොට දැන් මගුල් සක් වල උපදින්නේ ඒ දවසක අනාගතේ වෙන බුදු කෙනෙක් ගොඩ දායි බලන්න තමන් ගොඩ දාන්න නෙවෙයි අනාගතේ බුදුවරුන්ට ගොඩ දාන්න කට්ටිය කැඳවනවා මගුල් සක් වලට කොහොමද හිත එකපාරක් මහා කරුණාවට අහු වෙනවා කවුද? ජේතවනාරාමේ පොකුණේ ඉන්න මාළු ටික. ඇයි? නියගයක් ඇවිල්ලා වතුර හිඳිලා සත්තු මැරෙන්න යනවා. දැන් වස්සවන්න ඕනේ. ආනන්ද සාංශිර කියනවා ආනන්දේ තථාගතයන්ට පැම්පාස් වෙන්නට ඕනේ ජේතවනාරාමේ පොකුණේ. ස්වාමීනි පොකුණේ වතුර නැහැ. ඇඳනේ ගේන්නකෝ. පොකුණේ වතුර නැහැ. ගේන්න ඇඳනේ. අද බලාගන්න තථාගතයන්ගේ ආශ්චර්යය. මොකද උනේ? නානකඩේ ඇඳගත්තා. ගිහිල්ලා පොකුණට බැහැලා පඩිය උඩ ඉඳන් ඉන්නවා. වතුර නැහැ. අරහේ යන්න සක්‍රයට පණිවිඩ යනවා. තථාගතයන් වහන්සේ නාන්න යනවා වතුර නැහැ. වැස්ස වලහකට කියනවා වහාම වස්සවන්න. වස්සනකොට සත්තු ටික බේරෙනවා. කොහොමද රාජ මහා මාත්‍යාදීන් බලන් ඉන්නවා සක්‍රයා වඳින්න බලන් ඉන්නවා මහා බ්‍රහ්මයා වඳින්න බලන් ඉන්නවා ජේතවනාරාමේ මාළු කැස්බෑව ඔකට ඉබ්බෝ ටික ගැනත් හිතනවා මේ තමයි මහා කරුණාව ඒ බුද්ධ භූමියෙන් ප්‍රකටන දවසට පැයකොත් විනාඩි 20ක් වගේ නේ සතපුණා කියන්නේ දවල් කාලෙත් සිංහසෙයියාවෙන් සතපිච්ච අවස්ථා තියෙනවා ආටුවවල දක්වලා තියෙනවා නමුත් රාත්‍රියේ සතපෙන්නේ පැයකොත් විනාඩි 20ක් තරම් කල් මේ තමයි බුද්ධ කෘත්‍ය මහා කරුණාව ඔප්නං වෙච්ච අවස්ථාව. දෙවෙනි අවස්ථාව තමයි බෝධිසත්ව භූමිය. ඒ බෝධිසත්ව භූමියේදී තමන් වහන්සේ කරන කැපකිරීම ඇස් ඉස් මස්ලේ දන් දෙමින් හිතාගන්න බැරි මට්ටමින් දේවල් ඉවසමින් කැපකිරීම කරමින් සීලාදී ගුණ පුරමින් උන්වහන්සේ පුරාගෙන ආපු මහා බෝධි පාරමිතාව. ඒක පින්වතුනි ඒක සාමාන්‍යයෙන් ඒක අධ්‍යයනය කරනකොට මම පෞද්ගලිකව හිතන එකක් කවුරු හරි කෙනෙක්ව මේ බෝධිසත්ව චර්යාවෙහි තමන්ගේ අකමැත්තෙන් යෙදෙව්වොත් එන් මම කැමති නෑ කවුරු හරි මා බලෙන් මේ බෝධිසත්ව චර්යාව වැඩික කරවනවා මම කරොත් ඒක
හිතාගන්න බැරි හියුමන් ටෝච් එකක් වෙනවා. ඒක මහා මිනිස්සෙකුට කරන මහා අපරාධයක් වෙයි. හිතන්නකෝ ඇස් ගලවලා දෙන්න ඕනේ, අත් ගලවලා දෙන්න ඕනේ, නෝනව දෙන්න ඕනේ, දරුවෝ දෙන්න ඕනේ, රාජ්‍ය අතහරින්නට ඕනේ. අකමැත්තෙන් කරොත් මේක හිතාගන්න බැරි සාහසික අපරාධයක් වෙයි. මිනිස්සෙකුට ජීවිතේක දරන්න අමාරුයි. අතපය කපන කොට ඉවසගෙන ඉන්න ඕනේ කෑ ගහන්න නැතුව. මේක තමන් කැමැත්තෙන්මයි කරන්නේ මේක. කවරක් සඳහාද? ඔබ අප හැම දෙනාට දවසක චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා මේ සසරෙන් එතර වෙන්න. එච්චරයි. අපි කරන්නේ වඳිනවා, පුදනවා, මල් තියනවා, එච්චරයි. මොකක්වත් නැහැ උන්වහන්සේ. ඒ තමයි මහා කරුණා. ඒ නිසා මහා කරුණාව උන්වහන්සේගේ ඔප්නැන් වෙන භූමි දෙකක් තියෙනවා මතක තියාගන්න. බුද්ධත්වයෙන් පසුව බුද්ධ කෘත්‍ය කරපු අවස්ථාව කාලේ අවුරුදු 45යි අපේ බුදුරජාණන් වහන්සේ. අනිත් එක සාරා සංඛේය කල්පලක්ෂයක පිරූ පාරමිතාව සහ නියත වෙන්නට කලින් අසංඛේය ගණන් කල්පවල පිරූ පාරමිතාව. විද්‍යාචරණ සම්පන්නයි කියලා කියන්නේ මෙන්න මේ කරුණාවේ සහ ප්‍රඥාවේ පරිපූර්ණත්වය. උන්වහන්සේ මහා කාරුණිකයි, මහා ප්‍රඥයි. තථාගතයන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න වෙනවා කියලා කියන්නේ පරිපූර්ණ මිනිස්සෙක් සත්වෙක් වුණා කියන එකයි. සමාධිය ඉහළයි, සීලය ඉහළයි, ශ්‍රද්ධාදී ගුණධර්ම වලින් පිරීලා ඒ විතරක් නෙවෙයි අන් අය විසින් දත නොහැකි විශේෂ දේවල් දැකීමට සමර්ථයි. අභිඥාවන්ගෙන් යුක්තයි, විදර්ශනා ඥාණයෙන් යුක්තයි. ඒ විතරක් නෙවෙයි අපේ උන්වහන්සේගේ సంతానගත සියලු කෙලෙස් වලින් මිදලා මොනවද අෂ්ට විද්‍යාව පාඩම් දන්නේ? විපස්සනා ඥාණය පළවෙනි එක. විපස්සනා ඥාණය. දෙවෙනි එක මනෝමය 이르දි ඥාණය. තමන් වගේ රූප මවන්නට පුළුවන්. එළියේ මවන්න පුළුවන්, ඇතුලේ මවල එළියට ගන්නට පුළුවන්. ඒ දෙකම සංග්‍රහ වෙනවා මේකේ. මනෝමය 이르දි ඥාණය. ඉදිවිද ඥානය, ආසින් යන්න පුළුවන්, කිමි දෙන්න පුළුවන්, දේවල් මවන්නට පුළුවන්. කෙලවර තමයි යමක මහා ප්‍රාතිහාරය. උපරිම එක. 이르දිවිද ඥානය. ඊට පස්සේ සෝත ධාතු විසුද්ධි ඥානය. සියුම් දුර තියෙන ශබ්ද අහන්නට පුළුවන්. හිතෙන්. සෝත ධාතු විසුද්ධි ඥානය. චේතෝ පරිය ඥානය. අනුන්ගේ සිත් බලන්නට පුළුවන්. චේතෝ පරිය ඥානය. පුබ්බේ නිවාසාන ස්මෘති ඥානය. තමන්ගේ පෙරවිසූ කඳ පිළිවෙල බලන අනුන්ගේ බලන්න පුළුවන්. පෙරවිසූ කඳ පිළිවෙල. දිව්‍යං චක්ෂුර විඥානය. වැහිච්ච දේවල් දකින්න පුළුවන්. ඈත තියෙන දේවල් දකින්නට පුළුවන්. ආශ්‍රවක්ෂය කරක් ඥානය. සියලු ආශ්‍රවයන් දුර වෙන මට්ටමින් සත්‍ය අවබෝධ කරපු නුවණ මාර්ග ඥානය. දේවල් දකින්නට පුළුවන්, අහන්නට පුළුවන්. ඒ වගේම කෙලෙසුත් දුරු වෙලා. ඊට අමතරව ඒ කෙලෙස් දුරු වීම නිසා උන සර්වඥයි. මේ උනසගේ ඥානය. සමහර විට ඒක අපි එහෙම හිතන්න හොඳ නැහැ. නිකන් ප්‍රායෝගිකව හිතලා බලන්න. බුදුහාමුදුරුවෝ කියන එක පැත්තකින් තියන්න. කවුරු හරි කෙනෙක් කෙනා මිනිස්සෙක් කෙනා මගේ හිත බලන්න පුළුවන්. මම කාමරේ කරන දේවල් බලන්න පුළුවන්. මම අතීතයේ කරපු දේවල් සිහි කරන්න පුළුවන්. මගේ පෙර ජීවිතේ බලන්න පුළුවන්. මං හිතන එක බලන්න පුළුවන්. හොරෙන් කතා කරන එක අහන්නත් පුළුවන්. මේ වගේ කෙනෙක් හිටියොත් ඔබට දැනෙන්නේ කොහොමද? මම සිකියුවද ඉන්සිකියුවද? එනි මොනවා හිතුවත් එයා දන්නවා. මොනවා කරත් එයා දන්නවා. අපි හිතන්නේ නෙමෙයි මොන සමහර කරන දේවල් දන්නේ නැහැ කට්ටිය. එහෙමද? අතීතේ හොඳ නරක කරලා හොඳ වුණත් ඒකත් දන්නවා. හිතන දේත් දකිනවා. මතක තියාගන්න මේ බුදුරජාණන් වහන්සේ ලෝකේ ඉන්නකොට භික්ෂුන් වහන්සේලාට එක තියෙනවා. මම මොනවා කරත් කොයි වෙලාවෙ බලනවද දන්නේ දැනගන්න පුළුවන්. මම ළඟට එනකොට සියල්ල දකින්න ඕනස්. සියල්ල තේරෙනවා. හැබැයි අපි දන්නවා උන්වහන්සේ දැනගත්තට ප්‍රශ්නයක් නෑ. ඇයි? ගුණය පරිපූර්ණ. ඒව දැනගෙන බ්ලැක්මේල් කරන්න මේක කියනවා අරයට එහෙම නෑ.
කොසල් රජුරු වෙනවනේ ඔක්කොම වැරදි වැඩ කළා. එහෙම ආන්නවත් නැහැ ප්‍රශ්නයක්වත්. ධර්මයේ කියනවා. මොකද උන්වහන්සේ දන්න උන්වහන්සේ දකින්නේ සත්‍යය වෙන කෝ දරුවෝ වගේ. උන්වහන්සේට පේන්නේ මේ අසරණ සත්‍යය මං කොහොමද ඒක පරිපූර්ණ. ගුණයෙන් තොරව ඔය කියන විද්‍යාව ටික තිබුණොත් ඉතින් අපිට තේරෙනවා මෙයා ටිකක් අපි uncomfortable වෙනවා uncomfortable නේ. ඒකනේ අපි CCTV දාන්න දෙන්නේ නැත්තේ කාමරේකනේ. අපි uncomfortable වෙනවා ඒක. බුදුරජාණන් වහන්සේට මතක තියාගන්න ඒ විද්‍යාවන් තියෙනකොට අපි උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා. අපිට ප්‍රශ්නයක් නැහැ. ඔය පෙර භවයන් බලන ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා දැකලා තියෙනකොට කියන එකක් තමයි මට තේරෙනවා උන්වහන්සේ මගේ සියල්ල දන්නවා. කැරක්ටර් සියල්ල දන්නවා. මගේ චරිතෙත් දන්නවා. මට නොතේරෙන ආසය අනුසයත් පේනවා. නමුත් අපිට හිතෙන්නේ මෙයා ළඟ අනාරක්ෂිත බව නැහැ නේ. මුන්නාන්සේ ගාව සියල්ල අතහැරලා සරණ යන්න හිතෙන්. ඒ කියන්නේ මටත් වඩා හොඳට මාව දන්නවා. හැබැයි මේ කෙනා එකෙන් ප්‍රයෝජනයක් ගන්න අයුතු. ඌ අපිට පීඩ වෙනවා. මට යහපතක් කරන්නේ. ඒකයි මම කිය පරිපූර්ණ මිනිස්සෙක් මේ. ඒ සත්වයා ඉදිරියේ අනාරක්ෂිත බවක් දැනෙන්නේ නැහැ අපිට. හැමතිස්සෙම මගේ යහපත. එක වෙලාවක අහනවනේ ප්‍රශ්නයක්. ස්වාමීනි ඔබ වහන්සේ මහා කාරුණිකයි. හැබැයි දේශනා කරනවා ආපායිකෝ නේරයිකෝ දේවදත්තෝ දේවදත්ත ඒකාන්තයෙන් නිරයට යනවා අපායට යනවා. ඒ අදහස් කරේ දැන් ඒක ඒ කාලේ එක ප්‍රශ්නයක් ඒකද උදාහරණයකට අපි කාට හරි කිව්වොත් එහෙම අපායට ඵලයන් කියලා ඒක මොකක්ද වෙන්නේ ඒක ඉන්සල්ට් එකක් අර ඉංග්‍රීසියෙන් go to hell කියලා කියන්නේ ඕක තමයි කියන්නේ go to hell කියවම මේක නිකන් අර මට බැන්න වගේනේ නේරයිකෝ කියලා කියන්නේ ඒකාන්තයෙන් මෙයා නිරේ දැන් අපි ඕක කාට හරි කිව්වොත් උඹ කියලා ඔබ නිරේ ඒකාන්තයෙන් කියලා කිව්වොත් එහෙම නිකන් අර මට එනවනේ බැන්නා වගේ කියලා නේ ඒතර බුදුහාමුදුරුවෝ කන් නේරයිකෝ ආපායිකෝ නේරයිකෝ කප්පට්ටෝ සංඝ භේදකෝ දේශනා කරා. එකෙන් අදහස් කරේ දේවදත්ත නිරයට යන්න කියලා සාප කරපේ ගන්න නෙවෙයි මේ කිව්වේ. කතාව කරුණ කිව්වා. එතකොට මේ වචනය ඔබ නේරයිකෙක් ඔබ නිරයට යන්න ඉන්න කෙනෙක් කියන එක සාමාන්‍යයෙන් ඕමසවාදයක්. ඕමසවාදයක් කියලා කියන්නේ අපේ පරුෂ වචනයක්. තරහෙන් කිව්වොත් බුදුරහන්සේත් පරුෂ වචන කියන්නේ නැහැ. නමුත් උන්වහන්සේ ප්‍රකාශ කරා මේ නිරයට මොකද සංඝ භේද කරපු නිසා වළක්වන්න බෑ මෙයා නිරයට යනවා. ඒ කතා කරේ අනිත් අයට උපකාරය පිණිස. අනිත් අයට මේකට කරන්න එපා ඔය වැඩේ කියන එක නොකිය කීවේ. වික්ෂුන් වහන්සේට ප්‍රශ්නයක් ආවා මෙච්චර මහා කාරුණික බුදුරයන් වහන්සේ ඇයි මේක වෙනකන් හිටියා දැන් මොකක්වත් කරන්නේ නැද්ද? මෙයාව නිරයට යනකම් බලන් ඉන්නවද ඔබ වහන්සේ? දැන් කියනවා අනිවාර්යෙන් නිරයට වළක්වන්න බැරිද ඔබ වහන්සේට? මහා කාරුණික නම් දැන් මේක ඉදිරිපත් වෙන්නේ මොකද්ද සොලියුෂන් එකක් නැද්ද මේකට? එයාලා ලස්සන කතාවක් මේ දම්පද අටුවාවේදී මහණෙනි යම් පුරුෂයෙක් අසුචි වලක සම්පූර්ණයෙන් ඔළුවත් එක ගිලිලා කාරුණික පුරුෂයෙක් ඉන්නවා එයාට වෙන උපකරණ නැහැ අත් දෙක විතරයි තියෙන්නේ ඇඟේ අසුචි ගා ගන්න නැතුව මේ පුරුෂයා ඉවත් කරන්නට ඕනේ ගා ගන්න නැතුව මේ කරන්න බෑ මේ අස්සට ගිලිලා ඒ වගේ මහණෙනි මට දේවදත්තගේ බේරගන්න ක්‍රමයක් නේ මහණෙනි බැරි වෙලා හරි දුකටපත් වෙන්නට නියමිත සත්වයෙකුගේ බේර ගැනීමට කෙස් ගහක් ගහන තරම් ඉඩ හරි මම තිබුණොත් මට තිබුණොත් කෙස් ගහක් ගහන තරම් يعني ස්ලයිඩ් chance මම මේ සත්වය බේර ගන්නවා මට දේවදත්තගේ එහෙම තනක්වත් පේන්නේ නැහැ. මට කරන්න දෙයක් නැහැ. ඒ නිසායි මම එහෙම කිව්වේ. සමතක තියාගන්න උන්වහන්සේ ඒ වගේ උත්තම පුරුෂයෙක් මුණ ගැහෙනවා කියන එක විශේෂ දෙයක්. ඒ නිසා තමයි පතන්නේ අපි මෛත්‍රී බුදුන් දකින්න ලැබේවා කියලා. ඒක පතන්නේ ඒක. මේ ජීවිතේ බැරි වුණොත් ඉතින් අනිවාර්යෙන් ඒක හම්බෙන්න ඕනේ උන්වහන්සේ. සුදුසුයි. ලේසි නෑ. අඩුම තරමේ දවසක් හරි දකින්න ලැබෙන අච්චරිය පුද්ගලෝ ආශ්චර්යමත් පුද්ගලයෙක් මේ. බෝධිසත්වයෙක් මුණ ගැහෙන එකත් ලේසි නෑ. බෝධිසත්වයෙක් මුණ ගැහෙනවා කියන එක. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ අපි ගැන සියල්ල දැනගෙන හිටියට
උන්වහන්සේ අපිව බේරගන්න ඉන්නේ. අපිව මේකේ මුදව ගන්න ඉන්නේ. ඒ නිසා අපිට කවදාවත් එතන අනාරක්ෂිත බවක් එන්නේ නැහැ. උන්වහන්සේ අපි ගැන දැනගන්න අපිට සතුටුයි. පිට වෙනවා අපිට. නිසා මතක තියාගන්න මේ විද්‍යාචරණ සම්පන්න කියන ගුණ දෙකෙන් ඔය අදහස් වෙන්නේ ඥානයේ පරතරයට ගිය ගුණයේ පරතරයට ගිය කරුණාවේ ප්‍රතිමූර්තිය. තථාගතයන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න නිසා උන්වහන්සේගේ ශ්‍රාවකයන් තුල තියෙන විශේෂ ගුණයක් මොකද්ද? උන්වහන්සේගේ ශ්‍රාවකයෝ සුපටිපන්න වෙනවා. සුපටිපන්න කියලා කියන්නේ නිවැරදි මාර්ගයට පිළිපන්න නිවැරදි මාර්ගයක හැසිරෙන අය වෙනවා. ඇයි ඒ? ඒතන ලස්සන තර්කයක් තියෙනවා. මොකක්ද දන්නවද? සුප්පටිපන්න කියලා තමයි ග්‍රන්ථවල තියෙන අපි කියන සුපටිපන්න කියලා. චට්ට සංගායන කියන්නේ සුප්පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලා. සුප්පටිපන්න කියන එකේ තේරුම සැපය කරා නොවරදින මාර්ගයට පිළිපන්න අය කියන එකයි. අපන්න කියන්නේ නොවරදින කියන එක. සැපේ මොකද්ද? සියලු දුක්ඛයන්ගේ නිරෝධය නිර්වාණ ධාතුව. ඒ මාර්ගයට නොවරදින පාරේ යන අය. නිවැරදි ලෙස ඒ පාරේ යන අය. දැන් සමහර වෙලාවට කවුරු හරි කෙනෙක් නුවරට යනවා කියලා හිතන්නකෝ අනිත් පැත්තට ගාලට ගියා කියලා. අපි කියනවා ඔය වෙන ඔය පැත්ත නේ අර පැත්තට යන්න ඕනේ. කියලා පාර වරද්දගෙන කියලා කියනවා. ලංකාවේ ඉතින් කොහොම හරි කරගිලා ගිහලා එන්න පුළුවන් වෙයි. නමුත් ඒ කියන්නේ සාමාන්‍ය වැරදි පාරට යනකොට අපි කියනවා මේ වැරදි පාරේ යනවා. කවුරු හරි කෙනෙක් මොනවා හරි ධනයක් හොයන්න කියලා මෙන්න මෝඩ වැඩක් වැරදි වැඩක් කරනවා. ඒක කියනවා වැරදි දෙයක් ඔය කරන්නේ. මොක හරි දෙයක් නෙමෙයි. ඒ අදාළ ඉලක්කයට ගැලපෙන පාරේ යා යුතුයි. ඒක ඔබ කැමති වුණත් නැති වුණත් නිවැරදි පාරේ යා යුතුයි. ඒක ඔබ්ජෙක්ටිව් රියැලිටි එකක්. ඒක ලබා දෙන පාර ඒක නම් ඒක යා යුතුයි. එසේ ඒ නිවනට පමුණුවන පාරේ යන අයට තමයි සුපටිපන්න කියලා කියන්නේ. ශ්‍රාවකයෝ සුපටිපන්න වෙනවා කියන එකෙන් නොකියා කියවෙනවා කරුණු දෙකක්. ශ්‍රාවක කියලා කියන්නේ මොකද්ද? අහලා පිළිපදිනවා කියන එකනේ. ශ්‍රාවකයෙක් කියන්නේ ඒකයි. අහලා පිළිපදිනවා. අද නම් කියවලත් පිළිපදින අය ඉන්නෝ නේද? කලාතුරකින් අර බෙල් ක්‍රමයටනේ ටච් කරලා එහෙමත් තියෙනවා නැස් පැන්නතේ. ඒ ඉන්ද්‍රිය තුනම අද අපි භාවිතා කරනවා. ඒක හොඳයි ලෝකෙට. මිනිස්සුන්ට ඒක මිනිස්සුන්ට දැනගන්න පුළුවන් ක්‍රමයනවා. අද ගොඩක් වෙනට කියවනවා, අහනවා. නමුත් ඒ කාලේ තිබුණේ ප්‍රධාන වශයෙන් ඒ නිසා ශ්‍රාවක. සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥාන. අද සෝතාවදානට වඩා තියෙන්නේ නේ චක්ෂුවෙන් නේ ඇහෙන්. චක්ඛාවදානේ පඤ්ඤා කියලා වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒකම තමයි ඒ කියන්නේ. අපි පොතපත කියවලා ඥානය ලබා ගන්නවා. දැන් ගොඩක් වෙලාවට අද අපිට තියෙන ස්වාමීන් වහන්සේලාටත් කියවපු දැනුමනේ. අහපු දැනුමට වඩා ඉස්සර පොත්පත් නැති කාලේ එහෙම නෙවෙයි. මොකද? අහලා දැනුම තියෙන්නේ. ගුරුවරයාගෙන් අහන්න ඕනේ. ත්‍රිපිටකයම අහන්න ඕනේ. අටුවාව අහන්නට ඕනේ. සෝතාවදයි. ඒතකොට ශ්‍රාවක කියන එකේ තේරුම ශාස්ත්‍රූවරයා දේශනා කරපු ධර්මයේ අහලා හෝ කියවා හෝ මොන ක්‍රමයකින් හෝ දැනගෙන ඒට අනුව පිළිපදිනවා කියන එක. එතකොට ශ්‍රාවකයා නිවැරදි මාර්ගයේ යනවා නම් නිවැරදි මාර්ගය යනවා නම් සුපටිපන්න නම් මොකද වෙලා තියෙන්නේ? ශාස්ත්‍රූවරයා නිවැරදි මාර්ගය දේශනා කළා තියෙනවා. ශාස්ත්‍රූවරයා නිවැරදි මාර්ගය දේශනා කරන්න නම් ඔහු විසින් නිවැරදි මාර්ගයේ ඉස්සල්ලාම මොකද? අවබෝධ කරලා තියෙන්නට ඕනේ. මේ කනාවට හරියන්න බෑ. ඉස්සලා අවබෝධ කරලා තියෙන්නට ඕනේ. තථාගතයන් ශ්‍රාවකයා සුපටිපන්න කියන එකෙන් කියවෙනවා තථාගතයන් වහන්සේ ධර්ම මාර්ගයේ නිවන් මාර්ගයේ අවබෝධ කළා විද්‍යා සම්පන්නයි. ධර්ම මාර්ගයේ අවබෝධ කළාට උන්වහන්සේට පුළුවන් කිච්චේන මේ අධිගතං ආලන්දානි පකාසිතුං රාගදෝන පරේතේහි රාගදෝෂ පරේතේහි නායං ධම්මෝ සුසම්බුදෝ. මම අවබෝධ කරා මාරුවෙන් මේක ඉතින් දේශනා කළා වැඩක් නැහැ. රාග ද්වේෂයන්ගෙන් මැඩෙන පුද්ගලයන්ට මේක තේරෙන්නේ නැහැ. හලන්දානි පකාසිතුං. මේ සිතවිල්ල ඇවිල්ලා මේ සිතවිල්ල ස්ථාවර වෙලා ශාස්ත්‍රූවරේ කරුණාවෙන් තොරව
කැලේට වෙලා තමන්ගේ පාඩුවේ බණ භාවනා කරගෙන විමුක්ති සෝය විඳගෙන සමාපatti සෝයෙන් ගත කරා නම් තමන් අවබෝධ කළ මේ ධර්ම මාර්ගය ලෝකයාට දේශනා නොකළා නම් ශ්‍රාවකයෝ පිරිසක් හැදෙන්නේ නැහැ. විශේෂයෙන් ආධ්‍යාත්මික වශයෙන් ගුණ දියුණු කරපු නිවනට බර වූ සිත් ඇති බුදුරජාණන් වහන්සේගේ චිත්ත සංතානයේ නිවනට බර වෙච්ච එක. හැමතිස්සෙම නිවන අරමුණු කරනවා නෙමෙයි, නිවනට පෝන පබ්බාර බර වෙලා. මජ්ක්‍ධිම නිකායේ අටුවාවේ දක්වලා තියෙනවා, මහා ශුන්්‍යත සූත්‍ර අටුවාවේ කොටින්ම කියනවා නම් උන්වහන්සේගේ සියලු සිත් පංච විඥාන චිත්තේ පවා, භවංග සිත් ගන්න බැරි වෙයි, නමුත් පංච විඥාන චිත්තේ පවා නිවනට බර වෙලා තියෙන. භවංග සිත් ගන්න පුළුවන් එක විදිහකට ගත්තොත්. නිවනට බර වෙලා කියලා කියන්නේ මුන්වහන්සේගේ මුළු సంతාණයම කැමැත්තම තියෙන නිවන. වෙන කිසිවක් නෙවෙයි. කොටින්ම කියනවා නම් දැන් බණ කියනකොට මිනිස්සු සාදුකාර දෙනවනේ. ඒ සාදුකාර දෙනකොට අපිට හිතන්න පුළුවන් තප්පර දෙකක් වගේ කියලා. ඒ තප්පර දෙක අරමුණු කරලා ඵල සමාපත්තියට සම්බන්ධ ලිලිටනවලු. ඒ මොහොතේ කැමති නිවන බලන්න. නිවන දකින්න. දැන් එහෙමනේ දැන් කාට හරි නේ මුලින්ම ආදරය කරන්න පටන් ගන්න නිතරම ෆෝන් එකෙන් එහෙමද නේ? එහෙමනේ. ඇයිද හැම මොහොතෙම කැමති chat කරන්න එහෙමනේ. ඒ හැම තිස්සෙම කැමති ඒකට. ඒක දැන් ළමයි අපිට තේරෙනවා දරුවෙක් කියම නිතර ෆෝන් එකේ ඉන්නකොට අම්මලාට එනවා සැක මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඕන. නැත්තම් එච්චර යන්නේ නැහැ මේ මොකක් හරි මෙච්චර ඔබ කෝල් කරගෙන නිතරම ඒත් එක්ක ඉන්න කැමති. මොකද දකින්න කැමතිනේ, අහන්න කැමති, කතා කරන්න කැමති. ඒ තමයි රුචිය, කැමැත්ත. පස්සේ ඒක වෙනස් වෙන එක වෙනම දෙයක්. දකින්න ඉඳ පාවෙන්න පුළුවන් තමයි. ඊට පස්සේ ඒක මුලින්ම කැමැත්ත ඇති වෙනවා. ඒතර කැමතුනාම අපි කැමති නිතරම ඒක දකින්න, බලන්න, කතා කරන්න, ඇසුරු කරන්න. මුළු චිත්ත සංතානයේ පැතර යොමු වෙනවා අපි. හිතන්නේත් ඒ කෙනා ගැන. බුදුරජාණන් වහන්සේගේ සිත සම්පූර්ණයෙන් බැඳිච්ච තැනක් වෙනවා, බර වෙච්ච තැනක් තියෙනවා. ඒ තමයි ශුන්්‍යතාවය. මහා ශුන්්‍යත සූත්‍රයක දේශනා කරන්නේ. මොකක්ද මේ ශුන්්‍යතාවය? ශුන්්‍යත නිර්වාණය. සංසාරයේ තියෙන සකල පරිභෝධයන්ගෙන් මිදුණා වූ නිර්වාණ ධාතුව ශුන්්‍යත ලෙස දකින බව. උන්වහන්සේ ඒකට තමයි වැඩිපුරම කැමති ලෝකේ. ඒ නිසා මොකද වෙන්නේ දන්නවද? අර කෙනා අවස්ථාවක් ලැබිච්ච ගමන් ෆෝන් එකෙන් chat කරනවා වගේ බුදුහාමුදුරුවෝ බණ කියනවා. රාජ මහා මාත්‍ය මෙන්න දන් දෙනවා, සාදුකාර දෙනවා, රජවරු පූජා කරනවා, මිනිස්සු දෙවිවරු පවන් ගහනවා. හිතන්නකො නිකන් උනාද අපිට නම් දෙවියෝ පේන්නේ මේ ග්‍රෑන්ඩ් උනාසට පේනකොට මල් අර මේවා කරනවා, වැඳගෙන ඉන්නවා. මහා පිරිසක් වැඳන් ඉන්නකොට අපිටත් වෙනවනේ සතුටක්. හිතන්නකො දිවිවරු වෙයිලා වැඳගෙන ඉන්නවා දකින්න පුළුවන් වුණොත් කොහොම ඇතන හිතලා එහෙම එච්චර මහා පිරිස මැදෙහි රජවරු, සිටුවරු, ඥානවන්තයෝ, භික්ෂු පිරිස, සංඝ පිරිස, දෙවිය බ්‍රහ්ම පිරිස බව වැඳගෙන බණ අහනකොට මේ එකක්වත් වැඩක් නැහැ. උන්වහන්සේට ඕනේ නිර්වාණ ධාතුව. අර මොහොතෙත් නිවන අරමුණු කරලා තමයි ආපහු එන්නේ. මුළු සකල චිත්ත සන්තතියම නිවනට බර වෙලා තියෙන. නිවන යනු සකල දුක්ඛයන්ගේ නිරෝධය. ඒක උදාහරණයකට මට පෞද්ගලිකව තියෙන එකක්. ඔය බණ කියනකොට දැන් මේ බණ මම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සහ සංඝයා ගැනනේ. කෙටියෙන් සමහරලාට අපි බණ කියනවා මේ ඔය ත්‍රිලක්ෂණයේ සම්බන්ධයෙන් බණ කියන. නාම රූප දෙක ගැන බණ කියනවනේ. සමහරු කියනවා ඉතින් බණ කියනකොට ස්වාමීන් නාම රූප දෙක ගැන බණ කියන්නේ කියලා එවනවා. ඉතින් පුණ්‍ය අනුමෝදනාව. ඉතින් ඒකතර බණ කියනවා. නාම රූප වල බණ කියද්දී අර වෙනම ලෝකයකට බණ කියන කෙනාගේ හිත යනවා. ඉතින් නාම රූප කඩලා විස්තර කරනකොට නිස්සත්ත්‍ය භාවය, නිජ්ජේ භාවය කියනකොට ඒකේ රසයක් තියෙනවා. බුදු ගුණ කියනකොට වෙනම රසයක්. ඒ මම දේශකේ දැන් ගොඩක් බණ කියලා ඇතිනේ. ඒතර ඒ නාම රූප ගැන කියනකොට වෙනම රසයක්. සමහරලාට දේශනා කරන ප්‍රත්‍යාකාරය ගැන, ඒ පටිච්ච සමුප්පාදය ගැන කියනවා. හේතුඵලය. එතකොට එන රසය නාම රූප ගැන කියනකොට වැඩි. මම දන්නේ මට තේරෙන්නේ ඇයි කියලා. ඒක වැඩි. පෞද්ගලිකව. කියන්න හිතනවා මේ හේතු නිසා ඵලය හට ගන්න හැටි, හේතුඵලය ගැන සමහරවිට දාර්ශනික මතත් ගෙනල්ලා සමහරු නම් කැමති නෑ ඒකට. කොහොමරි දෙයක් කියනවා. ඒ හේතුඵලය විස්තර කරනවා. හේතු නිසා ඵල ඇති වෙන හැටි. ප්‍රත්‍යායත්ත භාවය
වසඟේ නැති බව ඒවා කියනකොට ඒක ඥානයක්නේ. ඒ ඥානයේ රසය වැඩි නාම රූප ගැන කියනවට වඩා. සමහර නිවනේ ಗುಣ කියනවා බණවලට. එතකොට ඇති වෙන රසය ඊට වඩා වැඩි. ඒක සමහරවිට මට නවත්ත ගන්න බැරි වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් වෙලාව සීමාවක් තියෙනනේ. අර YouTube එකේ කියද්දි ඉතින් වෙලාවක් මමනේ තීරණය කරන වෙලාව. මම කියනවා ඉතින්. යනවා දිගට යන්න හිතනවා ඒකේ බණ. එතකොට මම කල්පනා කරා නිවන යමෙක් ප්‍රත්‍යක්ෂව දකිනවනම් ඒ කියනවා ධර්මයේ ඒ ඵල සමාපත්තියේ ඒකේ තියෙනවා මේ නාම රූප ධර්ම නිර්වාණ ධාතුවට කියනවා අප්පමානා ධම්මා පනීතා ධම්මා කියලා. හීනා ධම්මා මජ්ක්‍ධිමා ධම්මා පනීතා ප්‍රණීතයි කියලා කියනවා. අටුවා විස්තර කරන පාඩයක් ප්‍රණීත භාවයේ තමයි දවසම සමවැදිලා හිටියත් නිවනම අරමුණු කරගෙන දවසම සමවැදිලා හිටියත් දවස් දෙක තුනක් සමාපත්තියේ හිටියත් ආර්යයන් වහන්සේට ඇති කියලා හිතෙන්නේ නැහැ. අතෘප්ති කරයි. ඒ කියන්නේ අර ලෝභයේ තියෙන අතෘප්ති කර බව නෙවෙයි. ඒක තව ඉන්න හිතෙනවා. නිවන ගැන බණ කියනකොට තව මේ පෘථග්ජනයෙක් වශයෙන් කියදී නැවත නැවත කියන්න හිතෙනවා නම් ආර්යෙක් මේක ප්‍රත්‍යක්ෂව ඵල සමාපත්තියෙන් දකිනකොට කොහොම ඇද්ද කියලා මම හිතුවයිද? බුදුරජාණන් වහන්සේ අනිත් අයටත් වඩා මේක විනිවිද සියල්ල දකිනෝනේ. උන්වහන්සේට ලෝකයේ වෙන කිසිදු අරමුණක හිත බැඳෙන්නේ නැහැ. ඔක්කොම සංකතයි. සර්වඥතා ඥානය පවා සංකතයි. යමක මහා ප්‍රාතිහාරයේ පෑමේ ඊටවා සංකතයි. නැසර තියෙන මේ නිර්වාණ ධාතුව තමයි ඒකට ඇලිලා නැහැ. නමුත් ඒකට තමයි හිත බර වෙලා තියෙන්නේ, නැඹුරු වෙලා තියෙන්නේ. ඒකට තමයි කැමැත්ත තියෙන්නේ. ඒ නිසා මහා පිරිස් මැද අසංඛේය ගණන් සත්වයෝ නිවන් දකිනකොට පවා උන්වහන්සේ මොහොතක් ලද සැනින් ඵල සමාපත්තියට සමවැදිලි වෙනවා. විශේෂයෙන් ශුන්්‍යත ඵල සමාපත්තියට. ඒ නිසා උන්වහන්සේගේ හිත තියෙන්නේ නිවනේ. අවබෝධය පරිපූර්ණයි. මේ වගේ හිත නිවනට බැඳිලත් එන උන්වහන්සේට ඒ මොහොතෙත් ඒ සැපේ නැති දවස් ගන්න උන්වහන්සේ කිසිම කතාවක් නැහැ. සම්පූර්ණයෙන් කැමති මේ නිවනම අරමුණු කර කර දානේ වෙනදුවා විවේකයෙන් හිටියා. ඒකට කිසිම මේකක් නැහැ උනා. ඉතින් ඒ ඉහෙළම සැපේ විඳින්න පුළුවන් උන්වහන්සේට. ඒ තරම් නිවනට කැමති වෙලත් මේ සංඝ සංස්ථාවක් පිහිටවලා මේ මිනිස්සුන්ට බණ කිය මේ දෙවියන්ට බණ කිය සමාජිනු සමහරට බැනුම් මේ බුද්ධ කෘත්‍ය කරේ වෙන කිසිවක් නිසා නෙවෙයි. ලාභයක් සත්කාරයක් ප්‍රශංසාවක් සාදුකාරයක් නිසාවත් නෙවෙයි. සත්වයා කෙරෙහි තිබුණු මහා කරුණාව නිසාමයි. යම් ශාස්ත්‍රූවරයෙක් අරතරම් ප්‍රණීත වූ නිර්වාණ ධාතුව අවබෝධ කරගෙන ඒට සමවැදීමේ හැකියාව තියාගෙනත් ඒ නිවැරදි ධර්ම මාර්ගයේ ලෝකයාට දේශනා කරපු නිසා තමයි ශ්‍රාවකයන්ට නිවැරදි මාර්ගයේ යන්න පුළුවන් වුණේ. ශ්‍රාවකයෝ සුපටිපන්න වෙනකොට කරුණු දෙකක් කියවෙනවා. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රූන් වහන්සේ පිරිසුදු නුවණින් මේ මාර්ගය අවබෝධ කළා. ඒ නිවනම සමවැදි බලබලින් නැතුව මහා කරුණාවෙන් මේ සංස්කාර ලෝකෙහි ගැටමින් මිනිසුන් අතර හැපෙමින් මේ පිරිස අතරට පැමිණෙමින් තමන්ගේ හිත නිවනින් එළියට අරගෙන මහා කරුණාවෙන් මේක දේශනා කළා. අපි සුපටිපන්න වෙන්නේ ශාස්ත්‍රූන් වහන්සේගේ කරුණාව නිසා. කරුණාවෙන් ඒ බණ ටික කියපු නිසා. විස්තර කරපු නිසා. කෙටියෙන් නෙවෙයි. දේශනා කරා, විවරණය කළා, බෙදලා දැක්වුවා. පඤ්ඤපනා, පට්ඨපනා, විභජනා, විවරණා, උත්ථානිකම්මං ඔය කිය. තස් සාර්ථකව මේ බණ දේශනා කරා කරුණාව. ඒ නිසා මතක තියාගන්න. ශ්‍රාවකයා සුපටිපන්න යනෝ ශාස්ත්‍රෝන් වහන්සේ මොකද? විජ්ජා චරණ සම්පන්නයි. ශ්‍රාවකයා සුපටිපන්න යනු ශාස්ත්‍රෝන් වහන්සේ ධර්ම මාර්ගයේ නිවැරදිව අවබෝධ කරගෙන කරුණාවෙන් දේශනා කළා. එන කියන්නේ විද්‍යාචරණ සම්පන්නයි කියන එක.
ශාස්ත්‍රඥ වහන්සේ විද්‍යාචරණ සම්පන්න නම් ධර්මය අවබෝධ කරගෙන දේශනා නොකර ඉන්නේ නැහැ. අන්න. අයි චරණේ උසස් මේක කරුණාවනේ. කරුණාව පරිපූර්ණ නම් උන්වහන්සේ නිකන් ඉන්න බෑ. උන්වහන්සේ දේශනා කරනවා. ගන්ධ කොට ඉඳන් ලෝකේ බලනකොට පේනවා ජාතියෙන් මේ සත්වයෝ පීඩා විඳිනවා. නැවත නැවත උපදිනවා. ජරාවෙන් පීඩා විඳිනවා. නැවත නැවත ලෙඩ වෙන්න නියමිතයි. දිරන්නට නියමිතයි. මේ භවයේ ලෙඩවීම දිරීම නෙමෙයි ප්‍රශ්නේ මෙතන. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ඒක නවත්තන්න බෑ. නැවත නැවත ලෙඩ වෙන්න මැරෙන්න නියමිතයි මේ කට්ටිය. නැවත නැවත ප්‍රිය විප්‍රයෝගයට යන්න නියමිතයි. නිකම් මරණ නෙවෙයි. සමහරලාට පන පිටින් වැළලෙන්න පුළුවන්. දියේ ගිලෙන්න පුළුවන්, ගිනිගෙන මැරෙන්නට පුළුවන්, යට වෙලා මැරෙන්නට පුළුවන්, බෙලි කපලා මැරෙන්නට පුළුවන්, ඇක්සිඩන්ට් වෙලා මැරෙන්නට පුළුවන්, නිකරුණේ නිර්පරාදේ ඝාතනය වෙන්නට පුළුවන්. අතපය කැප මේ මහා දුක්ඛ ස්කන්ධයකට මේ සත්වයා වැටෙන්නට පුළුවන්. possible නියමිතයි. මේ තරම් දුක්ඛ ස්කන්ධයකට වැටෙන්නට නියමිත සත්වයෝ දෙහා දකිනකොට භාග්‍යවත් බුදුරුන්ට සිතක් පහළ වෙනවා. මේ සත්වයාව මේ දුකෙන් මුදවන්නට මා හැර වෙන කෙනෙක් නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කළ යුතුමයි. චතුරාර්ය සත්‍ය තනියම අවබෝධ කරගෙන දේශනා කරන්නට සමර්ථ සම්මා සම්බුදුවරයෙක් පමණයි. එහෙමනම් මම ගන්ධ කුටියේ නිවන් සුව විඳ විඳ හිටියොත් මේ සත්වයා ඔය සසරයයි. විවිධේන ආකාරේන පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තේසු මහා කරුණා ඔක්කමති. සත්වයාගේ මේ විදියට නානා ආකාරයෙන් සත්වයාට එන්නට නියමිත දුක්ඛය දකින කල්හි භාග්‍යවත් බුදුවරුන් කෙරෙහි මහා කරුණාව බැස ගන්නවා. ඒ මහා කරුණාව විසින් තමයි ගන්ධ කුටියෙන් එළියට අරගෙන ඇවිල්ලා ධර්මාසනයේ මත ඉඳවලා බණ කියවන්නේ. සඩොල් කුලවල පවා දුර්ගන්ධ ස්ථානවලට පවා ගිහිල්ලා පිණ්ඩපාතේ පිළිගන්වන්නේ දවසක මේ සත්වයෝ මට දන් දීලා සසරෙන් එතර වෙයි. සමහරව අද නෙවෙයි. සමහර තැන් වලට යනවා මොකද කියන්නේ? තිත්තේව මුණ්ඩක තිත්තේව වසලක එන්න එපා. මුණ්ඩකය වසලය මේ රජ කුලයෙන් මහාන වෙච්ච කෙනෙක් නිකන් කෙනෙක් නෙවෙයිනේ. අපිට නම් මොනාරුකවත් කමක් නැහැ. රජ කුලේ මහාන වෙන්න මේ රජ කුලේ රජකම ලැබෙන්න හිටපු පුත්‍රයෙක් රජකුමාරයා. ඒ කාලේ දමදිව කෙනෙක් කිව්වේ රජ කුලයෙන් මහාන වෙච්ච. එහෙමනේ තිබුණේ. අද වුණත් එහෙමනේ ලොකු රස්සාවල් අතහැරලානේ ලොකු පවුල් වලින් මහානම කියන අහවල් හාමුදුරුවෝ මේ මෙහෙම තියෙන කෙනෙක් අපි අදටත් කියනවානේ. ගරුත්වයක් කරනවානේ යම් විදිහට මේ අතහැරීම නිසා කියලා. ඔය තායිලන්තේ ඉන්නවා ජාන් සිරිපඤ්ඤෝ කියලා අර ඒ කාලේ අර මැලේසියාවේ හිටපු ලොකුම ධනවතාගේ පුතා මහානලා ඉන්නේ. ලොකු ගරුත්වයක් තියෙනවා. මේ තරම් අතහැරීමක් අතහැරියයි. මහාන වෙන්න ආව තාත්තා අහලා තින්නේ එහෙමයි දූතයෙක් අතේ වල හිස් චෙක් එක කැමති ගාණක් ලියන්න ගෙදර එන්න මන් දෙන්නම් කියලා. මට එපා ගියා. තරම් විතර මේ තරම් අතහැරීමක් කරපු කෙනෙක්. අපි ගරු කරනවා යාට. මේ බෝධිසත්වයන් සතර මහා නිදානේ අතහැරලා. දැන් අද කාරෝ ලස්සන ළමෙක් මහාන නමක් දානනේ රූපය අතහැරලා මහාන. ඉතින් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ එක්ක මහාන වෙයි. රජකම අතහැරලා මහාන වෙයි. සතර මහා නිදානේ අතහැරලා මහාන වෙයි. පවුලක් අතහැරලා මහාන වෙයි. තරුණ කාලේ මහාන වෙයි. ඒකට හිතනවා සාමාන්‍යයෙන් කෙනෙක්ට තියෙනවා ආත්ම අභිමානය කියලා එකක්. ඒ එතනට අපි නමුණත් දැන් බනිනවන යන්නේ නැහනේ. අපිට බනින කෙනෙක් ගාවට අපිත් යන්නේ නැහැ. ඒකම තියෙනවනේ ඉතින්. එහෙම නෙවෙයි. බනිනවා කියලා දැන යනවා එතනට. මොකද ගිහිල්ලා මට පුළුවන් වචනෙන් දෙකෙන් මෙයාව හරවලා මෙයාට ධර්මාවබෝධය, ඒ කරුණාව. නැත්තම් අර මහා නිර්වාණ ධාතුව අරමුණු කරගෙන සුවසේ දින ගණන් පින්නපාතේ අරන් එනවා හාමුදුරුවෝ ටික. කමක් නැහැ ඉතින් කිව්ව ගෝලියෝ ටිකක් හදාගත්තා නම් ඉවරයි. ගෝලියෝ කීපයක් හදාගත්තා. එනේ නෑයට බණ කීවා. පොඩි සර්කල් එකක් හදාගෙන උන්වහන්සේට තිබුණා හොඳට සුවසේ වාසය කරා.
කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නෙවෙයි මේක ගම් නියම් ගම් සැරිසරමින් දුප්පත් පොහොසත් භේදයකින් තොරව කුල භේදයකින් තොරව මේ මිනිස්සුන්ට ධර්මයේ දේශනා කරමින් උන්වහන්සේ ඒ තම මහා පිරිසක් නිවන් මාර්ගයේ යෙදෙව්වා. ඔවුන් සුපටිපන්න කරා. නිසා මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ විද්‍යාචරණ සම්පන්න ගුණයේ සංකේතය තමයි ශ්‍රාවකයන්ගේ සුපටිපන්න භාවය. ශ්‍රාවකයන්ගේ සුපටිපන්න භාවයෙන් ඉන්ඩිකේට් වෙන හැඟවෙන දේ තමයි ශාස්ත්‍රූන් වහන්සේගේ විද්‍යාචරණ සම්පන්න භාවය. ඒ නිසා අපි එවන් වූ පරිපූර්ණ උත්තම පුරුෂයෙකුගේ ශාසනයෙහි ගුණධම් පුරන සමහරු පැවිදි වෙලා සමහරු උපාසක උපාසිකා භාවයෙන් ගුණධම් පුරනවා. ඒ ශාස්ත්‍රූන් වහන්සේ විසින් මහා කරුණාවෙන් ප්‍රඥාවෙන් අවබෝධ කොට කරුණාවෙන් දේශනා කරා වූ මේ ධර්ම මාර්ගයේ සුවසේ නිවැරදි ලෙස හැසිරී උන්වහන්සේ බලාපොරොත්තු වූ නිර්වාණ ධාතුවට පැමිණෙන්නට හැමදෙනාම අදිෂ්ඨාන කර ගනිත්වා. හැමෝට මේ සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සිදු කිරීම කරන්නේ ජගත් සහ දිලුෂි ගමගේ විසින් පරිස්කාර පූජාවේ දායකත්වය දිලුක්ෂි ගමගේ මහත්මිය සැප්තැම්බර් 2 වෙනිදාට යෙදෙන උපන්දිනය නිමිති කොටගෙන තමයි පර්ත් නුවර සිට මේ පින්කම සිදු කරනු ලබන්නේ. ඉතින් අද දවසේදී අපේ මම හිතන්නේ දිනේම ලොකු පින්කම් මාලාවක් සිද්ධ වෙනවා සතිපතා මේ වස්සාන සමයේදී. අද දවසේදී මේ ධර්ම දේශනාවෙන් සිදු කරන්නට යෙදුනා වූ ධර්ම දේශනාමේ කුසලය, ධර්ම ශ්‍රවණමේ කුසලය, සීල් සමාදන් වූ වාගේ සියලු දෙනාගේම කුසලය අපි අනුමෝදන් කරමු. පින්වත් හැම දිනාටම මෙවන් වූ ස්ථානයකට පැමිණිලා ඊටාම සුවසේ පහසුවෙන්ම ගුණධර්ම පූර්ණණය කර ගනිමින් ධර්ම ශ්‍රවණය කරමින් නිවන් මාර්ගයේ යන්නට ප්‍රතිපත්ති පූර්ණණය කරන්නට අවකාශ ලැබුණේ මේ වගේ මේ තලවත්තුගොඩ ඥානාරාමේ බඳු ස්ථානයන් ඊටාම නිවැරදි ලෙස යහපත් ලෙස පවත්වාගෙන අප සෑම දෙනාට උපදෙස් ලබා දෙන ගරු කටයුතු ස්වාමින් වහන්සේලා නිසා. ඉතින් අප සියලු දෙනාම ආශිර්වාද කරමු. විශේෂයෙන්ම අපේ ඩුබායි රටෙහි ප්‍රධාන සංඝනායක දුරන්දර ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවෙහි කාරක සංඝ සභික තලවත්තුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය විචිත්‍ර ධර්ම කතික අභිධර්ම දේශක නම කියන්නට අවසරයි අතිපූජනීය මිරහවත්තේ අපේ පඤ්ඤාසිරි නායක ස්වාමින් වහන්සේට මේ කුසල් අනුමෝදන් වීමෙන් තමන් වහන්සේ සිදු කරගෙන යන්නා වූ ඒ ශාසනික සේවය තවත් උතුම් ලෙස උත්කෘෂ්ඨවත් ලෙස සිද්ධ කරගෙන යාමට සියලු ශක්තිය ධෛර්යය වාසනාව රත්නත්‍රයේ ආශිර්වාදය පින් අනුමෝදන් වන දෙවියන්ගේ රැකවරණය ලැබේවා. ස්වාමින් වහන්සේට බුද්ධ ශාසනයට අප සෑම දිනාටම තවත් පීඨ ආධාර වෙමින් තමන් වහන්සේගේ නිවන් මඟ යා ගන්නට මේ පිනත් හේතුපනිශ්‍රය වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරමු. ඒ වගේම සේනාසනස්ත අනිකුත් සියලුම මහා සංඝ රත්නයත් මේ පින්වත් හැම දිනාටම යහපත් ධර්ම මාර්ගයේ පෙන්වා දෙමින් මේ ස්ථාන ඊට මනාකොට පවත්වාගෙන යනවා. ඉතින් උන්වහන්සේලාගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. සියලු ශාසනික කටයුතු මුදුන් පමුණවා ගන්නට ලැබේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරමු. ඒ වගේම අද දවසේදී මේ උතුම් පින්කම සංවිධානය කරන්නට යෙදුනා වූ ජගත් සහ දිලුක්ෂි ගමගේ මහත්මීන්ට විශේෂයෙන් සැප්තැම්බර් 2 වෙනි දින යෙදී තිබෙන දිලුක්ෂි ගමගේ මහත්මියගේ උපන් දිනයට එතුමියට ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වේවා. ඒ දෙපළගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වී ධර්ම මාර්ගයේ ගමන් කරන්නට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. මේ උතුම් පින්කමෙන් ජනිත වන්නා වූ කුසල් සම්භාරය දේශකයාණන් වහන්සේටත් තලවතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටත් පොදුවේ සියලුම සංඝ රත්නයටත් ශාමේන් තඹබිට මහත්මියටත් අපටත් සැප්තැම්බර් 4 වෙනි දින 93 වෙනි වියට පාතබන තමන්ගේ දයාසේකර මෑණියන්ටත් අප පවුලේ සියලුම දෙනාටත් පොදුවේ සියලුම සත්වයන්ටත් මෙලව සුව පරලොව සුව සහ නිවන් සුව පිණිස හේතුපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා සිදු කරනවා. ජගත් ගමගේ මහතාගේ පරලොව සපත් දෙමව්පියන් වන ඉසුරුවතී බටගොඩ මෑණියන් සහ මෙන්ඩිස් ගමගේ පියාණන්ට දිලුක්ෂි ගමගේ මහත්මියගේ පරලොව සපත්
සෑම චන්දසේකර පියාණන්ටත් පොදුවේ සියලුම සත්වයන්ටත් මේ පින් අනුමෝදන් කරනවා. සියලුම දෙනාට මේ කුසලය පරලොව සුව සහ නිවන් සුව පිණිසම හේතු වේවා කියලා ආශිර්වාද සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම වස්සාන කාලයේහි විශේෂ ධර්ම දේශනාව සඳහා පරිස්කාර දායකත්වය ඉන්ද්‍රාණී කිරමගේ මහත්මියත් ඒ වගේම සුවත ප්‍රචාරණ දායකත්වය ඉන්දිකා උඩුගම්පොළ මහත්මියත් ගමන් පහසුව සඳහා දායකත්වයේ කේමා සේපාල යන යෝගාවචර පිරිස වෙතනු සිදු කර තිබෙනවා. අරමුණු තමයි මෙම විහාරස්ථානයේ තුලදීද ඉන් පිටතදීද සිදු කර ලබන සියලුම දාන සීල භාවනා ආදී කුසල් මේ භවයේ තුලදීම උතුම් මාර්ගඵල නිවන් අවබෝධයට උපකාර වේවා කියන ප්‍රාර්ථනාව සියලු දෙනාගේම පවුල්වල මියගිය දෙමව්පියන් සහෝදර සහෝදරියන් නැහැ හිතවතුන් සිටින්නා වූ භවයක සැප සම්පත් වඩාත් වර්ධනය වේවා. මේ කුසල කර්මය ඔවුන්ටද නිවන් අවබෝධයේ පිණිසම හේතුපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා පිහිටවා ගන්න. ඔවුන්ගේ පවුල්වල සුජීවත්ව සිටින ස්වාමි පුරුෂයන් දූ දරුවන් මුරුමුරු මිනිබිරියන්ගේ රැකියා කටයුතු අධ්‍යාපන කටයුතු දිනෙන් දින දියුණු වේවා. නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. ඔවුන්ට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා ප්‍රඥාව වැඩේවා කියලා ආශිර්වාද සිද්ධ කරනවා. දේශකයන්න් වහන්සේටත් මෙම ආරාමයේ වැඩවසන්නා වූ ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු අනෙකුත් සියලුම ස්වාමින් වහන්සේලාට උන්වහන්සේලා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණ ශාන්තිය අවබෝධ කර ගැනීමට හැකි වේවා කියන ප්‍රාර්ථනා අපි සියලු දෙනා සතුටින් අනුමෝදන් වෙනවා. ශාමේන් තඹවිට මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටද යෝගී පිරිසේ සියලු දෙනාට උතුම් නිවන අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වේවා. ඔවුන් උතුම් මාර්ගඵල ලබත්වා කියලා ආශිර්වාද කරනවා.